සුබ දවසක් සියලුම දෙනාට අද සුපුරුදු පරිදි ශුද්ධ උදේශයේ ඊශ්‍රායලයේ තවත් ලස්සන සුන්දර ප්‍රදේශයකට තමයි මම අද ඔබ රැගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊශ්‍රායලයේ දකුණු කෙළවරේ පිහිටි එලාත් නගරයේ පිහිටි ඩොල්ෆින් රීෆ් ඒරියා එකකට තමයි මම දැන් ඔබ එක්කගෙන යන්නේ. ඩයිවිං ඒරියා එකක් ස්විම් කරන්න පුළුවන්, ඩොල්ෆින්ස්ලා බලන්න පුළුවන්. ඒ වගේම බීච් එකේ සුන්දරත්වය අපූර්ව ලෙස විඳ ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මම දැන් ඔබ සියලුම දෙනාට කියන්න යන්නේ. බලමු මෙහි සුන්දරත්වය කොහොමද කියලා. අපිට පේනවා ඩොල්ෆින් රීෆ් ඒරියා එක. රයිට්. සුන්දර අත්දැකීමක් විඳ ගන්න එලාත් හිපීටි ඩොල්ෆින් රීෆ් ඒරියා එකට. රුවන් ඉන්නවා. සංචාරකයන් වැඩි වශයෙන් මෙම ස්ථානයට පැමිණෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපයක් ලෙස තමයි ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේ පිහිටි එලාත් නගරය හැඳින්වෙන්නේ. සංචාරකයන් බහුලව මෙහි පැමිණෙනවා. ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇවිල්ලා ඉන්නවා අද එලාත් වලට ඒ සතුට භුක්ති විඳින්න, ඒ අත්දැකීම විඳ ගන්න. රවීනා කට්ටියම ඉන්නවා. සන්දි රයිට්. අපි එන විස්තර කතා කරමු මේ ඇති සුන්දරත්වය පිළිබඳව. මෙතන ඩයිවිං ඒරියා එකකුත් තියෙනවා. ඔබට පේනවා ස්විමින් කරන කට්ටිය එනවා. ඒගොල්ලෝ සූදානම් වෙනවා ඒ ඩොල්ෆින් ඒරියා එකේ ඒ අත්දැකීම විඳ ගන්න. රයිට්. අපි බලමු මෙහි තවත් සුන්දරත්වය. ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සතුට වෙන ආකාරය ඉෂාර ඉන්නවා. සෙට් එකම ඉන්නවා. ඒ වගේම සමියා දක්ෂයෙක් ඉන්නවා, වැඩෙක් ඉන්නවා. ජය වේවා. රයිට්. ඩොල්ෆින්ලා ඉන්නවලු. ඔව් ඩොල්ෆින් ඉන්නවලු. අන්න බලමු මේ මේ ඩොල්ෆින් ඉන්නවා. ඩොල්ෆින් ඉන්නවා. මේ මල්ලි කොල්ල ඇවිල්ලා. ඩොල්ෆින් ළඟටම ආවා. ඉතා දුර්ලභ අවස්ථාවක් තමයි අපිට මේ දැක ගන්න තියෙන්නේ. මේ ඩොල්ෆින් ඒරියා එකේ එලාත් මෙම ප්‍රදේශයේ තවත් ඩොල්ෆින් රීෆ් ඒරියා එකේ තවත් සුවිශේෂීම ස්ථානයක් තමයි මේ ඔබට පෙනෙන්නේ. ෆුල් ස්නෝකලින් සෙට් එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ එතන ස්නෝකලින් තියෙනවා. මෙතනින් එහෙමම අරගෙන ඔබට ස්විම් කරන්න ගන්න පුළුවන්. මෙතනින් ඒ ස්විම් ඒරියා එකේ සම්පූර්ණ අත්දැකීමක් විඳ ගන්න අවස්ථාව තියෙනවා. සංචාරකයන් බහුලව මෙම ස්ථානයට පැමිණෙනවා. එලෙසම ගයිඩ් ස්විම් ගෲප් එකක් මෙතනින් ගන්න පුළුවන් අපිට. අරගෙන අපිට ඩොල්ෆින් කෙනෙක් එක්ක ස්විම් කරනවා නම් මෙතන ඒගොල්ලෝ ලයිෆ් ගාඩ් කෙනෙක් අපිට දෙනවා. ඔහු සමග අපිට ඒ ස්විමින් ඒරියා එකේ යන්න පුළුවන්. ඩොල්ෆින් සමග සුන්දර වූ අත්දැකීමක් විඳ ගන්න පුළුවන් මෙම ස්ථානයේදී. ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් මෙම ස්ථානයට පැමිණෙනවා. තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඉන්නවා අපි සමග. මොකද හිතන්නේ මේ අත්දැකීම පිළිබඳව? කියන්න බලන්න. මේ අත්දැකීම ගොඩාක් හොඳයි, ගොඩාක් වටිනවා. සුවිශේෂී අත්දැකීමක් එලාත් ටුවර් එක. Amazing. Right? Thank you Hansi and Roshika. Thank you very much. Right. එහෙනම් අපි තවත් සුන්දර වූ ස්ථානයක සිට හමු වීමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා.
ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා Habibi come to Elite and එන්න බලන්න විනෝද වෙන්න සතුට අත්විඳින්න මෙම ස්ථානයේදී Dolphin Reef Area Elite